මේ වගේ දවසක් උදා වෙනකම් මම කොච්චර කාලයක් බලාගෙන හිටියද කියලා. A for Apple miniseries headquarters. මගේ නම කිව්වට සර්ගේ නම කිව්වේ නෑ. අර රාගි කෙනෙක්. ඒ බව පේනවා. ඒ බොයි කෙනෙක් නේ. නෑ. සෙල්ලම් කරන්න ආසයි. අසයි බයයි. බය නෑ. නෑ. අපි සෙල්ලම් කරමු. හීනයක් වගේ. මේ වගේ දවසක් උදා වෙනකම් මම කොච්චර කාලයක් බලාගෙන හිටියද? දැන් බලාගෙන හිටපු කාලේ ඉවරයි. දැන් තියෙන්නේ වැඩ පෙන්නන කාලේ. මට නිකන් පිස්සු වගේ. අම්මෝ මේක හීනයක්ද? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මේක හීනයක් කියලා හිතනවනම් විගතම නිදාගෙන ඉන්න. හැරෙන්න එපා. Pemala gota gele palandanna premi ma a prema sudo om ma a prema sudo pemputa en etta tinta pre ma prema රාගික ah මෙහෙට එන්න. hey ma prema sudo oh ma prema sudo ma prema sudo සීතලයි. හරියට මේ මොයේ කඩේ වතුරට වැටිලා මුහුදට ගහගෙන ගිහිල්ලා වගේ සීතලයි. සීතලයි මට නම් ඒකේ අනිත් පැත්ත ඔයා ළඟදී මට පුදුමාකාර උණුසුමක් දැනෙනවා මගේ මුළු ඇඟම නිකන් යකඩයක් වගේ රත් වෙලා තරදම් වෙලා යනවා දැනෙනවා මේ වගේ සැපක් මගේ ජීවිතේ මම කවදාකවත් විඳලා නැහැ ඉතින් අද වින්දනේ. මේ මදිද? ඒත් ලෝබයි ඉතින් කවදා ඔයාව හම්බ වෙයිද කියලා හිතනකොට ලෝබයි ඉතින් මම ඉන්නවනේ. ඔයා මට දුන්නේ සැප වෙනුවෙන් ඔයාට දෙන්න තරම් සල්ලියක් මගේ ගාව නැහැ. මගේ පර්ස් එකටම තියෙන්නේ රුපියල් 800. ඒකට මට වැටෑරිලා එන ගමන් ඔයාට සල්ලි ටිකක් ගෙනල්ලා දෙන්න පුළුවන්. සල්ලි නම් ඉතින් මොනවාද? අපේ සල්ලි නැත්තම් සල්ලි එපා. සල්ලි එපා. එතකොට මේක ඔයාගේ රස්සාව නෙමෙයි. ඒක දිග කතාවක්. ඉතින් ඔයා මේ දිග කතාව කියන්නේ අපිට රැයක්ම තියෙන. මං අහගෙන ඉන්නවා. මට ඉන්න තැනක් නැහැ. මං ඉන්නේ අර කැඩිච්ච මිනි පොර්ණෝ පිටිපස්සේ. එතන මුරකාරයෙක් ඉන්නවා. ඌත් හරියට මලමිනියක් වගේ. මට ඌව දකින්න වාරයක් පාසා මට හිතෙන්නේ මමත් හරියට මලමිනියක් වගේ. හිතන්න එපා කියන්නේ. ඔයා මේ අගේට පණ පිටින් ඉන්නේ. ඔයා මොකටද නිකන් ඒ වගේ තැන්වල ඉන්නේ? ඔයාගේ ගෙවල් මේ අහල පහන නෙමෙයිද?
මම මොනරාගෙද? මම මෙහි ගාමන්ට් එක රස්සාවකට ආවා. රාගික මං ආසයි ඇඳක නිදාගන්න. ඔයාලට බැරිද මාව ඔයා ගෙදර එක්කන් යන්න? බැරිනම් කමන්නේ මට සල්ලි දෙන්න. මං අරගෙන ගිහලා නිදාගන්න. කොහෙද යන්නේ? එහා පැත්තේ ඔරුවක් තියෙනවා. මං ඒකට ගිහලා නිදාගන්න. රත්මලි අපේ ගෙදර යන්න. ඔයාට හොඳටම විශ්වාසද? ඔව්. හොඳටම විශ්වාසයි. යමු ආත් එක්ක. මං ආයෙත් අහන්නේ. ඔයාට හොඳටම විශ්වාසද? විශ්වාසයි ඇවරයි දෑවරයි තුන් ඇවරයි නිවාරණයි තීන්දුයි කම්මුත් මං වගේ ගෑණියෙක් ගෙට ගන්නවයි කියන්නේ කම්මුතු වීම තමයි. ඔයා වගේ කෙනෙක් ගෙට අරගෙන කම්මුතු වුණොත් සැපයි. මෙන්න මේ පිස්සු නැතුව එන්න යන්න. කොහෙන්ද? ඔයාගේ පවුලේ කවුද ඉන්නේ? තනි මං. අම්මා තාත්තා නැහැ. අම්මයි තාත්තයි දෙන්නම නැහැ. මාත් ඉක්මනට ඒගොල්ලෝ ගාවට යන්න ඕන. මං දන්නවා ඒගොල්ලෝ මං එනකල් බලන් ඉන්නවා කියලා. ඉතින් දෙන කතා කියන්න එපා රත්මලි. අපි දෙන්න හම්බෙලා තාම පැය 2යි 3යි. එනකොට මගේ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් ලොකු කැක්කුමක් තියෙනවා. ආදරේ දෙපිටින් එයයි මං කවුද කියලා දැනගත්තා. මගේ ඇත්ත දැනගත්තා. ඔය අතීත කතා ඇත්ත නැත්ත අනම්මනම් හොයන જાතියේ පිරිමියෙක් නෙමෙයි මම. මට ඒ වැඩක් නෑ. තනිකර මගෙත් එක්ක ඔයාට අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන්. අපි යමු. එන්න ඔයා පසුතැවිලි වෙන එකක් නෑ නේද? මොනවට පසුතැවිලි වෙන්න පිස්සු නැතුව එන්න. එන්න